Hi guys. Ini ඔයා කියන්නේ නැද්දනේ? Hi guys. Welcome back to our YouTube channel. Okay. ඒකේ වරන් ආවා. දැන් අපි ඉතුරුනේ කන්න මෙච්චරනේ. දවස්වල මේ රිවර්ස්ටර් පාරේ තමයි අර බොක්ස් මේ අල්ලෙක්ව යට ගහලා දාලා ගිහින් තිබුණේ. අර කැන්ඩි ගිනි පිග් එකේ අක්කා යාව අරන් ගිහිල්ලා හොද කරලා තිබුණා. මේ කොහොමද අනේ මේ පල්ලෙහාම ගෙවල් හදන් ඉන්නේ යන්නේ කොහොමද මන්දේ මිනිස්සු. අර උඩ කන්දේත් ගෙවල් තියනනේ. ලස්සනයි. ලස්සන වෙනකොට මේ පැත්තේ මිනිස්සුන්ට මේ දුෂ්කර ඇති මේ සුදු. හදිස්සියකට ලෙඩක් උනම් බෙහෙත් ටිකක් ගන්න යනවා. I'm hitting. I'm going to cola. The camera. Hi. අපි මේ අපේ ගගන්න එනකම් මම ඒක කන්න මේ තැනකට ආවා. මෙතන ලස්සනයි. ඊට පස්සේ මෙතන නතර කළා. දැන් වාඩිලා කනවා. බලන්න මේ ලස්සන. සීතලයි මේ පැත්තේ. අර අවුව තිබුණත් ලොකුවට අර අමාරු ගතියක් නැහැ. අපි ආයෙ වෙලා අනිවාර්ය පිළිවෙලට මේ පාරේ නම් වෙච්ච මේ බල්ලෝ වගේ ගොඩක් අය ඉන්නවා. සමහර අය ඉන්නවා ලස්සනට බල්ලෝ වගේ ගොඩක් අය ගෙට්ටු ඉන්නේ. අර මිනිස්සු ඉතින් මේ පැත්තේ මිනිස්සු වැඩි කන්න දෙන්නේ නැද්ද කොහොමද දන්නේ නැහැ. ඉතින් ගොඩක් අය හරි ගෙට්ටුයි. අපි එන ගමන් කන්න ගත්ත දේවල් ටික එයාලට
හරි ගන්න හරියක් මොකුත් නැහැ මේ වෙන ගන්න තැනක් වෙන ගන්න තැනක් තිබ්බේ නැහැ මොකුත් මෙහිමර කාලගුණයක් තියෙන වහිත් දන්නේ කොහොමත් වහිනවා මේ හැමදා වගේ මේක කොහොමත් වහිනවලු එකපාරක් අපි එනකොට මේ හයියෙන් වැස්සක් වෙලා ගොඩක් වෙලා වැස්සා අපි බයික් එකේ ඇවිල්ලා ලේස්ට් මේ යන්න ගියක් තියෙනකෝ අර දෙකලයන්ගේ තැනක නතර වෙලා හිටියා තාම අපි උඩට ගියේ නෑ මෙයත් එක තාම යන්න බෑ දැන් එකට ගමින් පොඩි රණ්ඩුවකුත් ගියා රණ්ඩුවක් කියන්නේ මෙහෙමයි මෙයා කැමති නෑ මේ අතරම ගැන ගාන බල්ල හොරතා ගන්නවට පාදින අයට අර මං කැමතියි මං මේ අඹ එකක් හරි දීලා බලන්නයි කියලා හැදුනේ අඹ කන්නේ නැහැ ඉතින් බල්ලෝ ඉතින් නැතිනම් මොකුත් දෙන්නේ ඉතින් එකක් හරි දීලා බලන්න කියලා මං කිව්වා අපි දිනකට බලන්න හදු අපි දැන් උඩට යන්ද අපි එන්න ඉතින් මේ පදාන පළවෙනි වීඩියෝ එක පාඩු තියනවා නම් ඔව් අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න අඩුපාඩු නම් ගොඩක් තියෙයි ගොඩක් තියෙනවා මේ ඉතින් වැරදි තමයි මේ වීඩියෝ එකක් ගන්නේ ගොඩක් ඒවා කියන්න අනේවා කියවෙන්නේ සමහර ඒවට hina යනවා එන්න යන්න ඒක හරියට A few moments later. යන්න උඩට අපි දැන් උඩට යන්නේ ගයිස් ගොඩක් ඉන්න මම්මේ ඔන්න ගයිස් අපි දැන් යන්නේ අපි දැන් ආය යන්න හදන්නේ කොම්බට් එකයි තව එකක් අමුතු කරලා මේක ගන්නත් ඕන අපි අපේ එකක් දාලා ආවේ ඔන්න ගයිස් ඇස්සකුත් එන්න වගේ වහීද දන්නේ රේන් කෝට් ගෙනාවෙත් නෑ අපි බෑග් එක ගන්න ඔක්කොම එකට දාගත්තාම හරිනේ බලාගෙන ගයිස් අපි දැන් යන්නේ උඩට මේ හෙල්මට් එක දාගත්තම හරියට පාර පෙන්නේ නැහැ ළමයි ගයිස් අපේ බයික් එක ඉස්සරහා තියෙන අපි ඉස්සරහ නවත්තලා තමයි ආවේ මේ පැත්තේ ගොඩක් අය ගොඩක් ඉතින් තමිල් තමිල් අය තමයි ගොඩක් කියන්නේ ඔක්කොමලා තමිල් තමයි නේ සිංහල අය නෑ ගොඩක් අඩුයි එහෙනම් ඕකේ ගයිස් දැන් අපි ඔන්න දැන් තමයි රිවර්ස්ටර් උඩටම ආවේ උඩට යනවා ඔය ටික සාස්ත්‍රය ඕකේ දෙක සාස්ත්‍රය අබ් එක තාම ඉවර කරගන්න බැරි වුණා අබ් එක බෑග් එක දාන්නද ලේව ෆෝන් වල ගෑවිලා ෂෝල් එක තිබුණ නිසා ක්ලිප් එක තමයි දැන් යන්නේ එතන දැන් ගොඩක් සීතලයි ලස්සනයි ඉතින් මේ වීඩියෝ ගන්න ඉස්සරහට ඔයාලට ඉස්සරහ පෙන්නන්න ඕනේ. ගයිස් දැන් අපි උඩට යන ගම මෙන්න බලන්න වටේ
සීතල ගතියක් තියෙන්නේ නේ. guys. මහන්සිය. පොඩි දුරයි ආවෙත් මහන්සි. ඉන්න බලන්න හෙල. කල්ලෙහා. මේ කොණ්ඩෙත් ඇවිසිලානේ. ඔව්. අපේ වීඩියෝ එකේ අඩු පාඩු මොනවා හරි තියෙනවා නම් ඒව චුට්ටක් කියන්න. මේක අපි කලින් වීඩියෝ එකේ මම කලින් ඔන්න guys අපි ෂෝට් කට් එකකින් තමයි ආවේ. මේ බලන්න ආව පාර. හරි අමාරුයි. තව යන්න තියෙනවා. සිදු නම් ඉස්සරහම යනවා වැඩ්ඩාගේ. මම ඉතින් හිමීට එනවා. කෙලවල් ලස්සෙන් යන්න යන්නේ. ෂෝට් කට් එකක් කියවට කොහෙට යයිද දන්නේ නැහැ. කොහෙද නවත්තන්නේ? යා. එන්න බලන්න පාර. පාරවල් හොයාගෙන තමයි යන්නේ. නම් ඉස්සරහම යනවා. මම තමයි ඉන්නේ පස්සේ. අම්බෝ. දිස්සවුත් නම් ඉතින් පල්ලෙහාම තමයි ඉතින්. සුදුට ආයෙත් එන්න ඕනේ කියලා කිව්වා. කොහෙද යනවද? මෙයා තමයි පාරවල් හොයාගෙන යන්නේ ඉතින්. මම ඉතින් මෙයාගෙන් පස්සෙන් එනවා. මගේ කොණ්ඩේ හැටි බලන්නකෝ. තා පොඩි දුරයි තියෙන්නේ. කියලා මම ඉතින් මෙයාගේ හිත හදනවා. යනවා ඉවරයක් නැහැ. බලමු ඉස්සරහට ගිහිල්ලා. කැලවල් මැද්දින් යන්නේ ඉතින් අපි. සුදු අයි ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? ඔය නෙන්නේ. ඕකේ. ඔව්. අවුසන් එක ෂෝල්ඩර් එක කරනවා. ඒකවත් දාගෙන යන්න පණක් පෑනමයි. මේ හෙල්මට් අරගෙන. හෙල්මට් උයි බෑග් උයි. ඔව්. හැබැයි දැන් බලන්නකෝ මේක කොහොමද ඔරෙන්ජ් සිටියකට යන්නේ. බඩු ගන්න තියනවානේ. තා ටවුන් එකටත් යන්න තියෙනවා guys. ටවුන් එකේ වැඩ ගොඩක් තියෙනවා. A few moments later. කරන්න දෙන්න. එවනම් මේ පාරෙන් එන්න. ෂෝට් කට් එකක් තියෙනවා. අර ලස්සනට තියෙන පාරෙන් මේ උඩට තියෙනවා මගක් දුරාවම කන්දක් වගේ පාරක්. ඒ පාරෙන් යම් මුරු කියනද මේ ෂෝට් කට් එකෙන් එන්න පුළුවන්. ඔයාලා එන්න බෑ මේ ෂෝට් කට් එකේ. නෑ මේ පොඩ්ඩක්. මේ ගන්න. කොණ්ඩවල මෙහෙම දාගෙන යන්න බෑ ළමයි. ඕකේ. අපිට නම් අවුලක් නැහැ. යා. ඉතින් යනවා ඉතින්. හැබැයි ඉතින් පේනවා. කන්ද ඉවරනවා වගේ. ඉතින් කොණ්ඩාවේ නම් මේ උමන්දාවේ භාගයයි. මෙයාට බෑ කිව්වා. මෙයාට බෑ කිව්වා. කටව ගන්නවා. මෙයාට බෑ කිව්වෙ හින්දා. ගෙදර යන් කියලා කිව්වා. ඉතින් අපි ආවා. ආයෙ දවස් කොමන්දාවේ පස්සෙන් යනකොට ලස්සනයි නේද? මේ අවසර නිසා අමාරු නිසා. නැත්නම් අවසර නේද ගියාන. ඒත් ලස්සනයි. යා උඩට යන්න. A few moments later. guys. එයා නම් මහන්සිය. දැන් තමයි ෂෝට් කට් එකකින් පාරකට ආවේ. අපි දැන් ඕම් යනවා.
පාතිමා එක්ක රිවර්ස්ට් යනවා. වැඩි පිච්චෙනවා. මම ඒකයි ෂෝල් එක අරන් ආවේ. මේ බලන්න guys. එක්කද? A few moments later. බලන්න ලොකේෂන් එක. එතනින් කන්න ගිහින් ඕනි බඩු ටිකක් ගන්න තියෙනවා ක්‍රීම් ගන්න තියෙනවා බල්ලන්ගේ බෙහෙත් වගේ ගන්න තියෙනවා ඔක්කොම කරගෙන කාලා ගිහලා ගෙදර යද්දී හතරවත් වෙයි ඉතින්